සොෆ්ට්වෙයාර් ක්වොලිටි ඇෂුරන්ස් වල වැදගත් පාඩමක් තමයි ස්පෙසිෆිකේෂන් බේස් ටෙස්ටිං කියන්නේ. එතකොට මේ පාඩම යටතේදී ඉක්විවලන්ට් පාර්ටිෂන්, බවුන්ඩරි වැලියු ඇනලිසිස්, ඩිසිෂන් ටේබල් ගැන අපි කතා කරනවා. ඊට කලින් මොකද්ද මේ ස්පෙසිෆිකේෂන් බේස් ටෙස්ටිං කියන එක බලන්න එපා. ඇත්තටම මේ ස්පෙසිෆිකේෂන් බේස් ටෙස්ටිං කියන්නේ සොෆ්ට්වෙයාර් එක මොකද්ද කරන්න කියලා බලන එක කොහොමද කරන්න කියලා බලන එක නෙමෙයි. එතකොට මේක අපි හඳුන්වනවා බ්ලැක් බොක්ස් ටෙස්ටිං එහෙම නැත්නම් බිහේවියර් බේස් ටෙස්ටිං කියලා. එතකොට අපි මෙතෙන්දි ගියාම ඉක්විවලන්ට් පාර්ටිෂන් එකට මෙතෙන්දී ඉක්විවලන්ට් පාර්ටිෂන් එකේදී ඩිවයිඩ් කරනවා ඉන්පුට් ඩේටා ගෲප් වලට. මේ ඩිවයිඩ් කරන ගෲප් අපි හඳුන්වනවා පාර්ටිෂන්ස් කියලා. එතකොට මේකෙදි වෙන ඇසම්ප්ෂන්ස් කිහිපයක් තියෙනවා. ඔක්කොම පාර්ටිෂන් ට්‍රීටඩ් කරන්නේ අයිඩෙන්ටිකලි. එතකොට එක පාර්ටිෂන් එකක් පාස් නම් අපි කන්සිඩර් කරනවා ඒ ඔක්කොම පාර්ටිෂන්ස් පාස් කියලා. එකක් හරි ෆේල් නම් අපි කන්සිඩර් කරනවා ඔක්කොම ෆේල් කියලා. එතකොට මෙතන ස්ටෙප් ටික තමයි identify valid ඒ කියන්නේ accepted එහෙම නැත්නම් invalid rejected partition හඳුනා ගන්න එක. select one representative value from each partition. Test with these values to cover all partitions. හරි අපි දැන් මේක example question එකක් එක්ක බලමු. For the fitness gym and membership form where ages 16 to 60 are valid and other ages are invalid. කොහොමද ඔයා මේකට ඉක්විවලන්ට් පාර්ටිෂන් ටෙස්ට් කන්ඩිෂන් එක ඇප්ලයි කරන්නේ? දැන් මෙතන කියලා තියෙනවා ages 16 to 60 නම් මේක valid. ඒ කියන්නේ මෙතෙන්දි නොකිය කියනවා අපිට 16ට වඩා අඩුයි නම් මේක invalid කියන එක. ඊට පස්සේ 60ට වඩා වැඩි නම් මේක invalid කියන එකත් අපිට කියනවා. එතකොට මෙතෙන්දී අපිට පාර්ටිෂන් විදිහට ගන්න පුළුවන් age 16ට වඩා අඩු කොටස, age 16 and 60 අතර කොටස, age 60ට වඩා වැඩි කොටස කියලා. ඊට පස්සේ මේවා වලට අපි මේ පාර්ටිෂන් පරාසය අතර තියෙන අගයන් කිහිපයක් දාලා බලනවා. age 16ට වඩා අඩු කොටසට අපි දානවා age 5, age 16 and 60 අතර පරාසයට අපි දානවා age 30, age 60ට වඩා වැඩි කොටසට අපි දානවා age 65. එතකොට මේ ඉක්විවලන්ට් පාර්ටිෂන් එකකින් බලන වැදගත් කරුණක් ගැන මට ඉස්සෙල්ලා කතා කරන්න අමතක වුණා. මෙතෙන්දී අපි බලන්නේ ටෙස්ට් කේසස් අඩු ප්‍රමාණයකින් මැක්සිමම් කවරේජ් එකක් ගන්න. ඒක නිසා මෙතන පාර්ටිෂන් වලදී එක එක පාර්ටිෂන් වලට අදාළ එක අගයක් ගානේ දාගෙන තමයි මේක චෙක් කරන්න යන්නේ. එතකොට මෙතෙන්දී අපි ඇඩ්වාන්ස් කේස් එකක් ගැන කතා කරෝතින් මෙතන ප්‍රශ්නෙම තියෙනවා දෙවෙනි කොටස විදිහට age 16 to 20 or age 55 to 60 require proof of age කියලා. එතකොට මෙතන ඇඩ්වාන්ස් කේස් එකේදී පාර්ටිෂන් විදිහට ගන්න පුළුවන් age 16ට වඩා අඩු කොටස, 16 and 20 අතර කොටස, 21 and 54 අතර කොටස, 55 to 60 අතර කොටස, 60ට වඩා වැඩි කොටස කියලා. එතකොට එතෙන්දි ටෙස්ට් කේස් කන්ඩිෂන්ස් වලට අපිට අගයන් කිහිපයක් දාගන්න පුළුවන් අර කලින් එකේ වගේම. ඊට පස්සේ මෙතෙන්දී drawback එකක් විදිහට success depend වෙන්නේ correctly identifying partitions based on requirement without developer insight. ඊට පස්සේ අපි යනවා මේකේ දෙවනි කොටස විදිහට boundary value analysis වලට.
boundary value analysis එකේදී use කරන්න edge partitions. එතකොට මෙතන ස්ටෙප් විදිහට තියෙන්නේ අපි අර EP එහෙම නැත්නම් equivalent partition එකේදී identify කරගත්ත partition අපි use කරනවා පළවෙනි step එක විදිහට. ඊළඟට ඒ හැම partition එකකටම අපි test ලියා ගන්නවා exact boundary values, one value just below, one value just above. Example with question for the අර කලින් fitness app එකේම වගේ මේක අපි කලින් fitness app එකේදී අපි ගත්තේ first question එකේදී 16 to 60 තමයි අපි valid කියලා ගත්තේ. එතකොට මේකම equal partition එකම boundary value analysis එකත් combine කරාම අපිට මෙතන boundaries හඳුනා ගන්න පුළුවන් 60 කියලා 16 කියලා min එකයි 60 කියලා max එකයි. ඊපස්සේ මෙතන condition විදිහට අපි දාන්න වෙන්නේ min එකට එකක් අඩුවෙන් එක තමයි invalid එකට අපිට දාන්න වෙන්නේ. එතකොට මෙතනින් දානවා 15 කියන එක. ඊට පස්සේ max එකට එකක් වැඩි එක invalid විදිහට දාන්න පුළුවන්. ඒක ගන්නවා 61 කියලා. ඊපස්සේ අතර පරාසය ගත්තම min එකට එකක් වැඩි එක 17 කියලා ගන්න පුළුවන්. 60ට එකක් අඩු එක 59 කියලා අපිට ගන්න පුළුවන්. ඒ දෙකයි මෙතන 16 and 60 දෙකක් එනවා. එතකොට ඒ ඔක්කොම valid partition හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ගත්තේ නම් 50 30 65 කියලා. දැන් මෙතෙන්දී combine කරාම ඒ test case දෙකම test set දෙකම අපිට අඳුන ගන්න පුළුවන් 5 15 16 17 30 59 60 61 65 කියලා. මෙතන තියෙන drawback එක තමයි boundary value analysis assumes single input depends and may not handle complex multi-input scenarios. ඊට පස්සේ decision table එකට ගියාම test combination of inputs or conditions මේක test decision table එක complex business logic වලට තමයි ideal වෙන්නේ. මෙතන steps තියෙනවා. Identify functions with multiple input conditions, list all conditions in a table, calculate combinations දෙකේ n වෙනි බලය. මොකද්ද මේ n කියන්නේ? n කියන්නේ conditions, number of conditions. එතකොට define outcomes for each combination. අපි අර දෙකේ n කියලා හඳුනාගත්ත combination එක මේ හැම එකටම අපි outcome එකක් හොයා ගන්නවා. Write test case for each rule. එතකොට මෙතන example එක විදිහට ගන්න පුළුවන් loan එකක් apply කරනවා users ලා ඒ apply කරන අයට enter කරන්න පුළුවන් repayment amount term ඒ දෙකම හරි ඒ දෙකෙන් එකක් හරි enter කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දී enter කරන්න පුළුවන් condition දෙකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් දෙකම හරි එකක් හරි add කරාම මොකක්ද වෙන්නේ කියලා මෙතන බලන්න යන්නේ. එතකොට repayment payment එක enter කරාම අපිට ඒක true or false ලා ගන්න පුළුවන්. term enter එක true or false ලා ගන්න පුළුවන්. එතකොට මෙතන combinations තියෙනවා දෙකේ දෙවෙනි බලය. මොකද මෙතන condition දෙකක් තියෙනවානේ. එතකොට මෙතන rules තියෙනවා හතරක්. ළඟට මේ තියෙන්නේ අපි ගහපු table එක. ඊට පස්සේ rule 1 එකේදී කියන්නේ මේ rule 1 එක
රූල් 1 එකේදී දෙකම එන්ටර් කරලා තියෙනවා. එතකොට මෙතන කියනවා මේ ලෝන් ඇප්ලිකේෂන් එක දැම්මම මෙයාලා මේ දෙකම true නම් outcome එක එන්න ඕන මේ දෙකම එන්ටර් කරා නම් අපි මේ දෙකම එන්ටර් කරා කියලා ගන්නවා. process loan amount හරි. ඊපස් process term එක හරි. ඊපස් දැන් මෙතන හතරවෙනි එකේදී කියනවා මෙයා payment එක එන්ටර් කරලත් නැහැ, term එක එන්ටර් කරලත් නැහැ. දැන් මෙතන දෙකෙන් එකක් හරි එන්ටර් කරන්න ඕන කියන නිසා මෙතන error message එකක් එනවා. ඊට පස්සේ මෙතන තියෙන decision table වල තියෙන strength එක තමයි මෙතෙන්දි හොයාගන්නවා මිස් වෙච්ච රික්වයර්මන්ට් මොනවද කියලා. මොකක් හරි ඉන්පුට් එකක් එන්ටර් කරලා නැද්ද එහෙම බලනවා. ඊට පස්සේ මෙතන drawback එක තමයි can become complex with many inputs divide into subset if needed. quick reference එක equivalent partition කියන්නේ group inputs into same behavior partitions. test one value pair partition. Boundary value analysis කියන්නේ test boundaries of partitions just below, just above and exact. Decision table කියන්නේ map input combinations to outcomes. මේක use කරන්නේ decision table එකක් use කරන්නේ business logic වලට. ඊට මෙතන sample question කිහිපයක් විසඳලා බලමු. exercise 1 එකේ තියෙන්නේ pizza ordering system එකක් accept කරනවා 1 to 10 pizzas as valid values 1 එකට වඩා අඩුයි නම් ඒක කියනවා please enter valid count කියලා. එතකොට values 10 එකට වඩා වැඩි නම් ඒක කියනවා only 10 pizzas can be ordered at a time කියලා. එතකොට අපිට මෙතන කියනවා equivalent partition එකයි boundary value analysis එකයි දාන්න කියලා. මෙතන partition විදිහට ගන්න පුළුවන් invalid එකට ගන්න පුළුවන් එකට වඩා අඩු ඒවා සහ 10ට වඩා වැඩි ඒවා. ඊට පස්සේ මෙතන valid පරාසයට ගන්න පුළුවන් 1 to 10 කියලා. මෙතන test conditions වලට අපිට එකට වඩා අඩු එකකට ගන්න පුළුවන් -1 ඊළඟට 1 to 10 අතර දාන්න පුළුවන් 5 invalid එකකට ගන්න පුළුවන් 15. ඊපස්සේ boundary value analysis එක මේකට දැම්මම මෙතන valid partitions අරකම තමයි එන්නේ 1 to 10. ඊළඟට boundaries වල 1 එක තමයි minimum එක 10 එක තමයි max එක. ඊට පස්සේ test conditions ගත්තම valid ඒවා තියෙනවා 1 exact value 1 1 එකට වඩා එකක් වැඩි එක 2 exact value ගත්තම 10 10 එකට වඩා එකක් අඩු එක ගත්තම 9 ඊළඟට invalid 0 and 11 ඊට පස්සේ decision table එකෙන් එකක් තියෙනවා ඊට පස්සේ decision table එක ඒ question එකක් කරන්න යමු ඒ question එකේදී තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩිස්කවුන්ට් දෙන විදිහක් ගැන. මේ ප්‍රශ්නේ තියෙන්නේ නිව් කස්ටමර්ස්ලට 15%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඊට පස්සේ එක්සිස්ටින් කස්ටමර්ස්ලට ලෝයල්ටි කාඩ් එකක් තියෙනවා නම් 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඊළඟට කූපන් එකක් තියෙනවා නම් 20%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට මෙතන තියෙනවා ටෙස්ට් කන්ඩිෂන්ස් 3ක්. එතකොට මෙතන දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. ඒ කියන්නේ මෙතන රූල් තියෙනවා 8ක්. එතකොට නිව් කස්ටමර් කෙනෙක්ද කියලා බලලා true false කියලා දාන්න ඕනේ.
පස්සේ ලෝයල්ටි කාඩ් එකත් එකක බලලා true false කියලා දාන්න ඕන. ඊළඟට කූපන් එකටත් ඒ විදිහට. ඊට පස්සේ දැන් මෙතන රූල් 8 එක ගත්තම ඒකේ මුකුත්ම නැති නිසා ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නැහැ. ඊට පස්සේ රූල් 7 එක ගත්තාම එතෙන්ට නිව් කස්ටමර් කෙනෙක් කියන එක false, loyalty card එකත් false. හැබැයි යාට කූපන් එකක් තියෙනවා. ඒ කියන්නේ existing customer කෙනෙක් එයාට කූපන් එකක් තියෙනවා. ඒ කියන්නේ යාට 120ක ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඊපස්සේ රූල් 6 එක ගත්තාම එතන නිව් කස්ටමර් කෙනෙක් නෙමෙයි. එයාට කූපන් එකකුත් නැහැ. හැබැයි යාට loyalty card එකක් තියෙනවා. කියන්නේ යාට 110ක ඩිස්කවුන්ට් එකක් අපිට දෙන්න පුළුවන්. ඒකට රූල් 5 එක ගත්තාම එයා නිව් කස්ටමර් කෙනෙක් නෙමෙයි. එයාට loyalty card එකකුත් තියෙනවා, කූපන් එකකුත් තියෙනවා. එතකොට මෙතන ඩිස්කවුන්ට් එකේ කූපන් එකක් දෙන්නේ එකේ 120 ඇඩ් වෙනවා කියලා ඇඩ් වෙන එක ගැන කිසිම දෙයක් කියලා නැහැ. යා ස්ටේටින් කස්ටමර් කෙනෙක් කොහොමද වෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ගන්න මේ 120යි මෙතන ලෝයල්ටි කාඩ් එකක් තියෙන 110යි දෙකම එකතු කරලා 130ක ඩිස්කවුන්ට් එකක් මෙයාට දෙනවා කියලා ගන්න පුළුවන්. ඊපස් මෙතන රූල් 4 එකට ආපුවාම එතන තියෙනවා මෙයා නිව් කස්ටමර් කෙනෙක් කියලා තියෙනවා. හැබැයි ලෝයල්ටි කාඩ් එකකුයි කූපන් එකකුයි නැහැ. එහෙනම් මෙයාට අපිට 115ක ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඊපස් රූල් 3 එකට ආපුවාම මෙයා නිව් කස්ටමර් කෙනෙක්, මෙයාට ලෝයල්ටි කාඩ් එකක් නැහැ. මෙයාට කූපන් එකක් තියෙනවා. එතකොට මෙතන කියනවා කූපන් එකක් දෙනවා නම් නිව් කස්ටමර් ඩිස්කවුන්ට් එක අයින් වෙනවා කියලා. එතකොට අපිට මෙතන රූල් 3 එකේදී ගන්න පුළුවන් මෙයාට කූපන් එකක් තියෙන නිසා මෙයාට දෙන්න 120ක ඩිස්කවුන්ට් එකක් කියලා. ඊට පස්සේ මෙතන යමු එක්සයිස් 3 එකට. මේ එක්සයිස් එක මම ඔයාලට කරන්න ඉතුරු කරනවා. ආන්සර් එකත් මෙතනම තියෙනවා කරලා බලන්න.